මොකද්ද ඔය කරන්නේ? අනේ අයියේ මම මේ හොරකම් කරන්න නේ හැදුවේ? එහෙමනේ. අනේ අයියේ මං කියන දේ අහන්නකෝ. මොනවාද කියන්නේ බ? මම මේ හොරකම් කළා වුණාම හැමෝම බොරු කියනවා බේරෙන්න. අද උඹට බේරෙන්න වෙන්නේ නැහැ. වරෙන් යන්න. මේ මොකද අයියේ මේ? දන්නවද මොකද කරලා තියෙන වැඩ? ඇයි අයියේ මොකද්ද ශිහන් කරලා තියෙන්නේ? මූ අපේ වාතේ පොල් හොරකම් කරන්න ඇවිල්ලා. අතරම මාට්ටු. ඇත්තද ශිහන්? අපි හිතුවේ නෑ ඔයා මේ වගේ ළමෙක් කියලා. මං කියන දේ ටිකක් අහන්නකෝ. මොනව අහන්නද? හොරකම් කළා තව බොරුත් කියන්න ලෑස්තිය. අපි යනවා අයියේ අපිට පරක්කු වෙනවා. හරි. මේ මොකෝ? නෑ බං මූ පොල් හොරකම් කරන්න ඇවිල්ලා මාට්ටු වුණා. ෂෙහාන් ඇත්තද මේ කියන්නේ? හරි නම් මූ පොලිසියට බාර දෙන්න ඕනි. පොඩි කමට කරන ඒවනේ අයියේ. අදට පොඩි සමාවක් දෙන්න. අද මූ අතෑරියොත් හෙටත් මූ ඒ වැරද්දම කරනවා. මම මූට කියලා දෙන්නම් අයියේ. අයියා දැන් යන්නකෝ. බායි මට අහුවෙන්න එපා. ඇයි මල්ලි උඹ එහෙම දෙයක් කළේ? මේ දේවල් අම්මලා දැනගත්තොත්? අනේ අයියේ කවකටු පෙට්ටියක් නැතුව ඉස්කෝලේදී ගණන් සර්ගෙන් හොඳටම ගුටි කෑවා. අම්මගෙන් ඉල්ලන්න හිතුනේ නෑ අයියේ. ඒකයි අයියේ පොල් ගෙඩි දෙකක් අහිඳලා කඩේට දීලා කවකටු පෙට්ටිය ගන්න හිතුනේ. උඹ කවකටු පෙට්ටියක් ගන්නද පොල් ඇහිඳින්න ගියේ? ඔව් අයියේ ගණන් හදන්න අර කෝණමාන කවකටු ඕනනේ. ඉතින් බං අම්මට කිව්වනම් උඹට අරන් නොදීන්නේ නෑනේ. නංගිට මට කන්න දෙන්නත් මදි එයා හොයන සල්ලි. ඒකයි මම අම්මට කරදර නොකරේ. උඹට තිබුණා මේ විදියට නැතුව වෙන සාධාරණ විදියක් ගැන හිතන්න. සර්ට ඇත්ත කියලා හරි නැත්නම් වෙන කාට හරි කියන්න තිබුණා. අයියේ අම්මට කියන්න එපා එයාට දුක හිතේ. ආයේ මේ වගේ වැඩ කරන්න කලින් දෙපාරක් හිතන්න. මට සමාවෙන්න අයියේ. දැන් ගෙදර යන්න. මං කවකටු පෙට්ටියක් ගෙනත් දෙන්න. ඇත්තට ඔව් මං හවසට ගෙනත් දෙන්න. දැන් ගෙදර යන්න.